කොහොමද අද අපි යනවා පොඩි ගමනක් එන්න අපිත් එක්ක යන්න. ඉතින් ඊට කලින් අපි යන් අපේ යශෝවක්කිව පික් කරන්න. හෙලෝ කොහොමද? මමත් බිගු නංගිත් එක්ක ජොයින් වෙනවා. අපි මුලින්ම කැමති ඉතින් අපේ පළවෙනි වීඩියෝ එක අපේ පළවෙනි ඩාන්ස් කවර් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අපිට අපේ වීඩියෝ එක ලයික් කරපු, ෂෙයා කරපු, කමෙන්ට් කරපු, අපිව සබ්ස්ක්‍රයිබ් කරපු, බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලගේ සපෝට් එක අපිට ගොඩාක් වටිනවා. thank you so much. ඉතින් අපි අද ආවා shopping කරන්න කියලා. shopping කරලා මොනවා හරි අපිත් දෙන්න කාලා මම ළඟින්නේ මමත් එහෙම තමයි මම බඩගින්න ඉන්නේ. ඒකද ඉතින් මේ අපි මොනවා හරි කාලා ඊළඟට අපි දෙන්න පොඩි ගේම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් shopping center එක ඇතුළේදී හම්බ වෙමු. සම්මල් පැතියායේ නුඹ හා කෙවුණු කාලේ තොල් පැතියස්සෙන් රිංගන් නුඹ හා කෙවුණු මුලින්ම යශෝවක්කී මායි ගියේ බාත් ඇන් බොඩි වර්ක්ස් එකට. අපි දෙන්න එදා ගියේ නම් කැන්ඩල්ස් ගන්න බලාගෙන. හැබැයි ඉතින් එදා කැන්ඩල් ඔෆර්ස් නම් තිබුණේ නෑ. ඒ නිසා අපි පොඩි වටයක් ගාලා මොනවාද අලුත් කලෙක්ෂන්ස් ඇවිල්ලා තියෙන්නේ කියලා බලලා ඊළඟ ෂොප් එකට ගියා. බලමුකෝ අපි ඉතින් ඊළඟට කොහෙටද යන්නේ කියලා. බෝමනාරවෙන ආරේ වෙයි පවෙන ආලේ ගංගංගක් මෝසම් කවි ගයනා බෝමනාරවෙන ආරේ වෙයි පවෙන ආලේ ගංගංගක් මෝසම් අපි ඊළඟට ගියේ සෙෆෝරා එකට. හැබැයි අපි හොයපු ප්‍රොඩක්ට්ස් එතන තිබුණේ නෑ. out of stock කියලා තමයි එතන අය කිව්වේ. ඒක නිසා අපි ගියා මැක් එකට. හැබැයි අපි මැක් එකට යන්න කලින් සෙෆෝරා එකේ ප්‍රොඩක්ට්ස් ටිකකුත් try කරා. ඉතින් අපි මැක් එකට ගියේ යශෝවක්කිට ප්‍රොඩක්ට්ස් එකක් ගන්න. ඉතින් එතන ඉන්න අය යශෝවක්කිගේ ස්කින් ටෝන් එකටම හරියන්න ප්‍රොඩක්ට්ස් මැච් කරලා දෙන විදිය තමයි මේ. මේ තමයි අපි දෙන්නගේ ආසම වෙලාව. මම නම් මේ වෙලාවේ ගොඩක් බඩගින්නෙන් තමයි හිටියේ. ඇයි මමත් හොඳටම බඩගින්නේ තමයි හිටියේ. ඔන්න අපි අද shopping කරා, කෑවා. ඊට පස්සේ අපි පොඩි වැඩක් කරා. ඊළඟට ඒක අපි දාන්නම් යාළුවට වෙනමම ෂෝට් එකකින් හරි. ඔව්. ඉතින් මේ දැන් අපි පොඩි ගේම් එකක් කරන්න යන්නේ. මේ ගේම් එකේ අපි දෙන්න වචන දෙකක් හිතා ගන්නවා. ඒක මුලින්ම ගෙස් කරන එක නෑ. කියන්නේ නංගිගේ වචනේ මම මුලින්ම ගෙස් කරොත් මම මේ දිනු. මගේ වචනේ නංගි මුලින්ම ගෙස් කරොත් නංගි දිනු. හරිද? ඔක්ක දිනු කියලා දැම්මා කියලා. නෑ
මම හිතනවා අපිට කොලේකුයි පැනකුයි තියනවා හොර කරන්න ෑලු ඔව් ඒකනේ මුලින් අපේ හොඳ ළමයි. ලියාගෙන ඔව් ඉන්නේ. නේද? මොකක්ද කියන්නේ අපි මේ උඩින් දාන්නම් ඔයාලට සද්ද අපි හිතාගන්න කියලා ඉනිෂලින් ඩබ්ලිව් වගේ ක්ලෝස් කීයක් තියෙනවා එහෙම එකක් එහෙම එකක් නැතුව නැහැ. අපි දිනනේ ඕකේ හරිද අක්කි පටන් ගන්න. ඔයාගේ වචනේ ඒකක් තියෙනවා ඔව්. තියෙනවද සම එකක්ද තියෙන එකක් ඕකේ අක්කිගේ වචනේ ඒකක් තියෙනවා. ඔව් එකක්ද තියෙන්නේ? එකයි ඕකේ. කොහොමද දෙන්න එකෝ හිතාගෙන තිබුණා අන්න ඉතින් ප්‍රශ්නේ. ඊට පස්සේ ඔයාගේ එක ඊ එකක් තියෙනවා yes ඊ කිලියක් එකයි එකයි ඕකේ හරි කිලියකේ S එකක් තියෙනවා. ඔව් එකක් තියෙනවා එකයිද? එකයි මට හිතලා එකම හිතලා. ඔයාගේ එක R එකක් තියෙනවා R එකයිද දෙකයිද එකයි අක්කිගේ P එකක් තියෙනවා. ඔව් එකයිද? මං කියන්නද වචනේ නිකන්? grapes නෑ නැද්ද? නෑ හරි ඊළඟ මගේ chance එක හරි. ඒක තියෙනවද P එකක් ඔව්. ඊනොත් එකයිනේ හරි හරි ඔයා කරනවා පෙයාස්ද? නෑ බෑ. සුත් තියෙනවා. හරි දැන් ඔයා එකක් අහුව පෙයාස්ද කියලා දැන් ආයෙ මගේ chance එක හරි. එයාගේ G එකක් තියෙනවද apes. වැඩි කාගත්ත අක්කිගේ රාස්බෙරි මම කියලා ස්ට්‍රෝබෙරි හරි රාස්බෙරි මොනවා හරි බ්ලූබෙරි හරි මොනවා හරිද දන්නේ නැහැ එයා හිතා දැන් ඔයා කිව්වනේ අපි දෙන්නම එක වගේ ඒවා හිතන්නේ ඔක්කොම එකම letters ටික. මට G නෑ කිව්වම හරි තමයි කියලා හිතුණා. අයියෝ. හරි එහෙනම් මම තමයි දෙනුවේ යේ good job. මම කලින් උත්තර කිව්වා. ඔව් මෙයා කාගත්ත නැත්තම් මට මතක් වුණේ නැත්තර මේක මම හිතුවා ස්ට්‍රෝබෙරි දන්නේ නැහැ කියලා ඔයා හිතාගෙන ඉන්නේ මම ඇත්තටම ලොකු එකක් ඇති කියලා හිතුවේ නෑ. මට මුලින් ඔළුවට කොමකට නෑ. අම්මා. කොහොමද? මං ගුවාලා හිතන්න හදලා ආය ඕන්න රාස්බෙරියක් දිගයිනේ මම හැමදාම කන જાතියක් හින්දා grapes දැම්ම ඉතින් ඔළුවට. මයිද කමන්නේ. එක ටිකක් first challenge එකක් ඇතිදින. and then proud විනර මම. okay. හරි එහෙනම් එහෙනම් අපේ vlog එක අදින් ඉවරයි. ඉවරයි see you in the next vlog. thank you එහෙනම් අපිව අපේ වීඩියෝ එක අද බැලුවට නම් ඔයාලා හැමෝටම සුබ දවසක් bye Bye. Peace up, A-Town down. Yeah, yeah. Okay.